ආයිබෝන් දුවේ පුතේ 10 වසර පළවෙනි වාර විභාගයට අදාළව පුතේ සාකච්ඡා කරන රයිට් තවත් ප්‍රශ්න පත්‍රයත් එක්ක තමයි ඔයා දෙකතු වෙලා ඉන්නේ. හරි. අද පුතේ අපි සාකච්ඡා ගන්නේ MCQ ප්‍රශ්න පත්‍රයක්. හරි. පුතේ මේ MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපේ YouTube වීඩියෝ එකේ description එක තියෙන්නේ. මේ description එකට ගිහිල්ලා පුතේ ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එක. right Google Drive එකේ link එකක් දාලා තියෙනවා. ඒ වගේම පුතේ අපේ channel එකේ මේකේ PDF අපි දානවා. ඒ නිසා ඔයා channel එකටත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න වීඩියෝ බලන දරුවෙක් නම් හරි. එතකොට පුතේ සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව සම්පූර්ණ පාඩම් ටික, පේපර් ටික, ෂෝට් නෝට් ටික, මොඩල් පේපර්, අනුමාන ඔය හැම දෙයක්ම පුතේ අපේ YouTube channel එක හරහා අපි ඔයාලට ඉදිරිපත් කරනවා. හරි. එහෙනම් අපේ වීඩියෝ බලන දරුවොත් එක්ක අපි එකතු වෙලා අපි 10 වසරේ පළවෙනි වාර විභාගයට අදාළව තවත් ප්‍රශ්න පත්‍රයක් පුතේ සාකච්ඡා කරමු. right. හරි. right. අඩුපාඩු තියෙන පුළුවන් right අඩුපාඩු තියෙන පුළුවන් අඩුපාඩු ටික හදාගෙන අපි පුතේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරමු. හරි බලන්න පුතේ පහත සඳහන් දෑ අතරින් මිනිස් අවශ්‍යතාවයක් වන්නේ පුතේ අපි දන්නවා අවශ්‍යතාවයක් කියන්නේ ජීවත් වෙද්දී මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල්. බලන්න පළවෙනි එක පළවෙනි උත්තරේ බස් රථයක් කියන්නේ පුතේ අනිවාර්ය දෙයක් නෙමෙයි. අන්තර්ජාලය කියන්නේ අනිවාර්යයෙන්ම සපේ ගන්න ඕන දෙයක් නෙමෙයි. right ඒක උවමනාවක්. බස් රථය කියන්නේ උවමනාවක්. පරිගණකය කියන්නේ අනිවාර්යෙන් සපුර ගන්න ඕන දෙයක් නෙවෙයි. මේකේ උත්තරේ තමයි පුතේ මොකද්ද? sannivedanaya කියන එක. right මේකේ උත්තරේ පුතේ මොකද්ද? sannivedanaya. right එහෙනම් උත්තරේ ළමයි උත්තරේ ඇවිල්ලා sannivedanaya. right උත්තරේ ඇවිල්ලා පුතේ උත්තරේ අංක 4. right මොකද්ද? sannivedanaya. right පුතේ අවශ්‍යතාවවලට උදාහරණ මොනවද? ආහාර වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, අමතර ධර්ම ලියා ගන්න. ආහාර වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, නිවාස වෙන්න පුළුවන් නේද? right ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනයේ, sannivedanaya, ප්‍රවාහනයේ, විනෝදය ඔන්න වගේ දේවල් පුතේ අපි අවශ්‍යතා කියලා හඳුන්වනවා. right එහෙනම් අවශ්‍යතාවයක් තමයි sannivedanaya. right දෙක ව්‍යාපාර ආයතනයක ඉලක්කයක් නැත්නම් උපාරමුණක් නොවන්නේ පුතේ ව්‍යාපාර ආයතනයක ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. right ව්‍යාපාර ආයතනයක right ප්‍රධාන අරමුණ තමයි පුතේ ලාභ ඉපයීම. right ව්‍යාපාර ආයතනයක ප්‍රධාන අරමුණ තමයි ලාභ right ඉපයීම. right ලාභ ඉපයීම. right දෙවැනි එක තමයි පුතේ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. right පාරිභෝගික තෘප්තිය right තෘප්තිය මොකද්ද? ඉහළ right නැංවීම. right පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන්නේ පුතේ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකක්. right එහෙනම් ව්‍යාපාරයක පුතේ ප්‍රධාන අරමුණු දෙක මොකද්ද? ලාභ ඉපයීමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමයි. පුතේ මේගොල්ලෝ අහන්නේ උපාරමුණක් නොවන්නේ. මේ බලන්න පුතේ භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම කියන්නේ උපාරමුණක් පුතේ. උත්තරේ නෙමෙයි. රැකියා උත්පාදනය කියන්නේ උපාරමුණක් පුතේ. සේවක සුබ සාධනය කියන්නේ උපාරමුණක්. හැබැයි පුතේ උපාරමුණක් නොවන්නේ මොකද්ද? පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හේතුව තමයි පුතේ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන්නේ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක්. එහෙනම් මතක තියාගන්න ලාභ ඉපයීම හා පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන්නේ පුතේ ව්‍යාපාරයක මොනවද? ප්‍රධාන අරමුණු. ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු තමයි පුතේ ලාභ ඉපයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන්නේ. right ලාභ ඉපයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම කියන්නේ පුතේ ව්‍යාපාරයක මොනවද? ප්‍රධාන අරමුණු. ඒ නිසා ඒ දෙක හොඳට මතක තියාගන්න ඈ. ඒ දෙක හොඳට මතක තියාගන්න. right හරි. එතකොට පුතේ අපි මේ ඔයාලා වෙනුවෙන් සාකච්ඡා කරන දෙවනි right paper එකත් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. හරිතර පුතේ අපි කොමර්ස් කියන විෂය හරි ප්‍රමිතියට උගන්වනවා. right නේද? නිකම්ම නිකන් නෙමෙයි ළමයි හරි ප්‍රමිතියට නේද? හොඳ ප්‍රමිතියකට ඔයාට කොමර්ස් කියන විෂය උගන්වනවා. ඉදිරියේදී පුතේ ඔයාට මේ පාඩම් වලට අදාළ නිබන්ධනය අපි දානවා. PDF එක දානවා. ඔයා පුතේ අපේ channel එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මොකද channel එකට සම්බන්ධ වුණොත් පුතේ අපි PDF එක දැම්මට පස්සේ ඔයාලා print out අරගෙන පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ සම්පූර්ණ නොමිලේ
සම්පූර්ණයෙන් නේද ලංකාවේ ඉන්න කොමර්ස් කරන හැම දරුවෙක්ම ගොඩ දානවා රයිට් හැම දරුවෙක්ම කොහොම හරි ගොඩ දාලා රයිට් ඔයාට ඒ සාමාර්ථයක් අරන් දෙන එක තමයි පුතේ අපේ අරමුණ වන්නේ. එහෙනම් අපේ දෙවෙනි ප්‍රශ්නටත් උත්තරේ පාරිභෝගික තෘප්ති ඉහළ නැංවීම කියලා අපි ගත්තා. ඊට පස්සේ පුතේ ව්‍යාපාර ආයතනයක් වශයෙන් හඳුන්වන්නේ ළමයි ව්‍යාපාර ආයතනයකින් කරන්නේ ළමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා රයිට් අවශ්‍යතා රයිට් මොනවදලා සහ අවශ්‍යතා සහ උවමනා මොනවා කරන එකද පුතේ තෘප්තිමත් කරන එක රයිට් පුතේ ව්‍යාපාරයක් කියන නිර්වචනය අපිට ගන්න පුළුවන් රයිට් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන ඕනම ආර්ථික කටයුත්තක් රයිට් එහෙනම් පුතේ ව්‍යාපාරයක් කියන්නේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන ඕනම ආර්ථික කටයුත්තක්. බලන්න පළවෙනි උත්තරේ ලාභ ලැබීමේ අරමුණින් සිදු කරන ඕනම කටයුත්තක් නෑ පුතේ. ලාභ අරමුණු කරගත්තත් සුබ සාධන අරමුණු කරගත්තත් ඒක ව්‍යාපාරයක් රයිට් නේද? ඒක ව්‍යාපාරයක් විදිහට අපි සලකනවා. මොකක් හරි පොඩි සමිතියක් කියලා හිතන්නකෝ. ඒකත් අපි ව්‍යාපාරයක් විදිහට හඳුන්වනවා. භාණ්ඩ නිෂ්පාදනයේ බෙදා හැරීම අලවිය නෑ. එහෙම නෙමෙයි. මූලික මිනිස් අවශ්‍යතා නෑ පුතේ. මූලික මිනිස් අවශ්‍යතා කියන්නේ ආහාර ඇඳුම් නිවාසනේ. නෑ ඒ උත්තරේ වැරදි. පුතේ උත්තරේ තමයි ඒක වරද්දන්න දාලා තියෙන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන නැත්නම් සපුරාලන ඕනම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක. එහෙනම් පුතේ උත්තරේ කියද උත්තරේ අංක 4. එහෙනම් මතක තියාගන්න ඔයා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවාම මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන නැත්නම් තෘප්තිමත් කරන ඕනම දෙයක් අපි ව්‍යාපාරයක් විදියට සලකනවා. රයිට් බලනවා වාර විභාගයේ මේ ප්‍රශ්න ආවේ නැත්නම් අපි රචනා ප්‍රශ්න පේපරයකුත් කතා කරමු. අනිවාර්යෙන් පුතේ ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. රචනා පේපරේ සාකච්ඡා කරන්න ඕන නම් අනිවාර්යෙන් දරුවෝ ටික කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට කතා කරමු ඈ. හරි 4. බලන්න පුතේ විවිධ භාණ්ඩ හා සේවා එකම අවශ්‍යතාවයේ සපුරා ගැනීමට වෙළඳපොළට පැමිණීමට හේතුව මොකක්ද? රයිට් පුතේ අපි දන්නවා රයිට් හිතන්නකෝ උදාහරණයක් විදිහට රයිට් සාමාන්‍ය ළමයි ෆෝන් එකක් ගත්තාම අපිට රයිට් මිල අඩු වර්ගයේ ෆෝන් තියෙනවා රයිට් රුපියල් 5000ට විතර ළමයි රයිට් ෆෝන් එකක් ගන්න පුළුවන් රයිට් හිතන්නකෝ ඊටෙල් කියලා ඊටෙල් කියන ෆෝන් එක රුපියල් 5000ට ගන්න පුළුවන් මේකෙත් පුතේ කතා කරන්න පුළුවන් මැසේජ් දාන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් රයිට් ඊට පස්සේ පුතේ Apple ෆෝන් එකක් රයිට් රුපියල් ලක්ෂ 4ක් විතර වෙනවා රයිට් ඊටත් වඩා වැඩිනේ දැන් නම් නේද ලක්ෂ 4ක විතර Apple එකක් ගන්නත් පුළුවන් පුතේ හේතුව ඇයි රයිට් අපි අවශ්‍යතාවය එකයි ළමයි තේරෙනවද මේ ෆෝන් එක ගන්න අපි sannivedanaya කියන අවශ්‍යතාවයට හැබැයි පුතේ මිනිස්සුන්ගේ උවමනාව විවිධයි රයිට් තේරෙනවද උවමනා මොනවද විවිධයි ළමයි උවමනා විවිධයි අන්න ඒ හේතුව නිසා තමයි පුතේ එක ජාතියේ ෆෝන් එහෙම ඉන්නේ රයිට් නේද දැන් අපි හොඳ කැමරාවක් ඕන නම් ළමයි ඒ කියන්නේ හොඳ මේ ෆොටෝ ගන්න එහෙම අපිට උවමනාවක් තියෙන ළමයි Apple ෆෝන් එකට යනවා අන්න පුතේ විවිධ භාණ්ඩ හා සේවා එකම අවශ්‍යතාවයේ සපුරා ගැනීමට පුතේ වෙළඳපොළට පැමිණෙන්නේ උවමනා විවිධ වීම නිසා රයිට් එහෙනම් බලන්න පුතේ මිනිසුන් දුප්පත් පොසත් ලෙස දෙවර්ගයක් සිටීම නෑ අවශ්‍යතා එකිනෙකට වෙනස් වීම නෑ පුතේ අවශ්‍යතා වෙනස් වෙන්නේ නෑනේ පුතේ අවශ්‍යතා සමානයි හැමෝගෙම උවමනා නිර්මාණය කළ නොහැකි ඒක වැරදීනේ පුතේ උවමනා නිර්මාණය කරන්න පුළුවන්නේ උත්තරේ තමයි පුතේ උවමනා විවිධ වීම එක එක්කෙනාගේ උවමනා එක එක විදිය නේද සමහර කට්ටිය ෆොටෝ ගන්න සමහර කට්ටිය වීඩියෝ එඩිට් කරන්න නේද සමහර කට්ටිය TikTok කරන්න අන්න ඒ විදියට විවිධාකාරයට අපි ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන් රයිට් ඒක තමයි අපි කියන්නේ පුතේ උවමනා විවිධ වීම කියලා උවමනා විවිධ වීම ඊට පස්සේ බලන්න පුතේ අවශ්‍යතා සහ උවමනාවල පොදු ලක්ෂණයකි පුතේ අවශ්‍යතා සහ උවමනාවල පොදු ලක්ෂණයක් තමයි භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් තෘප්තිමත් කළ හැකි බව රයිට් පැහැදිලිද අවශ්‍යතා සහ උවමනාවල පොදු ලක්ෂණයක් තමයි පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් තෘප්තිමත් කරගන්න පුළුවන්. يعني ඉටු කරගන්න පුළුවන්. නැත්තම් පුතේ මතකද අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ වෙනස්. අවශ්‍යතා අත්‍යවශ්‍යයි කියනවා, උවමනා අත්‍යවශ්‍ය නැහැ කියනවා.
අවශ්‍යතා සීමිතයි කියනවා, උවමනා අසීමිතයි කියනවා. මතකයි නේද පුතේ? එතකොට එහෙම මේ විවිධාකාරයේ වෙනස්කම් තියෙනවා. හැබැයි පුතේ මේකේ පොදු ලක්ෂණය තමයි භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් මේ අවශ්‍යතා සහ උවමනා මොනවා කරන්න පුළුවන්ද? ඉටු කරගන්න පුළුවන් කියන එක. භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් අවශ්‍යතා සහ උවමනා මොනවා කරන්න පුළුවන්ද පුතේ? තෘප්තිමත් කරගන්න පුළුවන්. නැත්නම් ඉටු කරගන්න පුළුවන් කියන එක තමයි මේකෙදි අපිට මොනවා කරන්නද පැහැදිලි කරන්නේ. හරි, පැහැදිලි කරන්න. හරි. ඊට පස්සේ බලන්න පුතේ ව්‍යාපාරයක් කරේ ඇල්මැති පාර්ශ්වය තුලින් ව්‍යාපාර විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරයි. රයිට්. ඊට පස්සේ අහනවා පුතේ කළමනාකරණය පාර්ශ්වයෙන්, ඒ කියන්නේ කළමනාකරුවන්ගෙන් රයිට් අපේක්ෂා කර අරමුණක් විය නොහැක්කේ. රයිට්. පුතේ විය නොහැක්කේ කියලා අහන්නේ රයිට් පරිස්සමෙන්. රයිට්. ව්‍යාපාරයක කළමනාකරුවෙක් ඉන්නවා, ඒ කළමනාකරුවගෙන් ඉටු කරගන්න අපේක්ෂාවක් නොවන්නේ මොකද්ද? කළමනාකරන තීරණ ගැනීම. ඒක හරි ළමයි නේද? කළමනාකරුවන්නේ කළමනාකරුවන්ගේ තීරණ ගන්නේ. රැකියා තෘප්තිය. ඔව් රයිට්. පැහැදිලිද? රයිට්. රැකියා තෘප්තිය කියන එක අනිවාර්යෙන්ම බලපානවා. රයිට්. රැකියා තෘප්තිය කියන එක බලපානවා. රයිට්. ඊට පස්සේ පුතේ ව්‍යාපාරයට ගත් කළමනාකරන තීරණවල සාර්ථකත්වය. ඔව් ඒකත් ළමයි බලපානවා. රයිට්. ඒකත් පුතේ බලපානවා. මේකේ උත්තරේ තමයි ළමයි රැකියා වියුක්තියේ වර්ධනය. රයිට්. පුතේ රැකියා වියුක්තියක් කියන්නේ රැකියා නොමැතිකම කියන එක. රයිට්. රැකියා වියුක්තියක් කියන්නේ නොමැතිකම. රැකියා නොමැතිකම. දන්නත ලියා ගන්න. රයිට්. රැකියා මොනවා ළමයි? රැකියා නොමැතිකම. රයිට්. නොමැති රයිට් කම. රයිට්. රැකියා නොමැතිකම. එතකොට පුතේ රැකියා නොමැතිකම කියන එක වර්ධනය කරන්නේ නැහැනේ කළමනාකරුවේ. කළමනාකරුවේ පුළුවන් තරම් රැකියා දෙන්න බලනවා මිසක් ඉන්නේ උන් අස් කරන්න බලන්නේ නැහැ නේද? අන්න ඒ නිසා පුතේ ඔක උත්තරේ වෙන්නේ නැහැ. රයිට්. ඒ කියන්නේ අපේක්ෂා කරන අරමුණක් විය නොහැක්කේ. උත්තරේ දෙක රැකියා වියුක්තියේ වර්ධනය. හරි. ඊළඟ ලේසි ළමයි. බලන්න. හරි. පුතේ ඇල්මැති පාර්ශ්වයන් විවිධ අරමුණු ඉටුවන පරිදි ව්‍යාපාර කටයුතු කළ යුතුය. එම පාර්ශ්ව මගින් ව්‍යාපාරයේ අපේක්ෂිත දායකත්වයන් පවතින විවිධ රයිට් දිරිගැන්වීම් ලබා දෙන්නේ කවුද ළමයි? හරි ලේසි. රයිට්. දිරිගැන්වීම් දෙන්නේ. පුතේ කළමනාකරුව දිරිගැන්වීම් දෙන්නේ නැහනේ. මෙහෙම කරන්න කියලා කියනවනේ. සේවකයා නැහැ. සැපයුම් කරු නැහැ. පුතේ විවිධ දිරිගැන්වීම් දෙන්නේ කවුද? රජයෙන් නේද? රයිට්. බදු සහන දෙන්නම් කියනවා, යටිතල පාසුකම් හදලා දෙන්නම් කියනවා, විදුලිය දෙන්නම් කියනවා. ඔයා මේ වැඩ ටික කරන්න කියලා කියනවා. රයිට්. අන්න ඒ නිසා පුතේ ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. හරි. 8 ව්‍යාපාර පරිසරයේ වර්ග කිරීමේදී එකම පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වන්නේ. පුතේ එකම පරිසරය කියන්නේ ඔයාට මතකද? පුතේ ව්‍යාපාර පරිසරය රයිට්. ව්‍යාපාර පරිසරයේ ළමයි කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර පරිසරය රයිට්. රයිට්. අභ්‍යන්තර පරිසරය සහ මොකද්ද බාහිර පරිසරය කියලා මතකද? රයිට්. මේක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයට අයිති කවුද ළමයි? අයිතිකරුවන්. හරි. අයිතිකරුවන්. ඊළඟට කළමනාකරුවන්. හරි. අයිතිකරුවන් කළමනාකරුවන්. ඊළඟ ළමයි සේවකයන්. රයිට්. සේවකයන්. ඒතර ඔය තුන් දෙනා තමයි පුතේ අභ්‍යන්තර පරිසරයට අයිති. රයිට්. අභ්‍යන්තර පරිසරයට අයිති කවුද ළමයි? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. බලන්න එහෙම තියෙද කියලා. හරි මේ එක හරි ඉතුරු ඔක්කොම ළමයි බාහිර පරිසරයට අයිති ඈ. හරි බලන්න පළවෙනි එක. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, සේවකයෝ. ළමයි සේවකයෝ කියන එක අභ්‍යන්තරනේ ඉන්නේ. එතකොට ඉතුරු ඒවත් එක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ ගනුදෙනුකරුවෝ, කළමනාකරුවා. මේ කළමනාකරුවෝ, සේවකයෝ කියන එක අභ්‍යන්තරනේ ඉන්නේ. තරගකරුවෝ, ගනුදෙනුකරුවෝ කියන එක අභ්‍යන්තර වෙන්නේ නැහැ. එහෙනම් ඒක ගැලපෙන්නේත් නැහැ. රයිට්. ඊළඟ බලන්න පුතේ ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ ආර්ථික පරිසරය. පුතේ එකක්වත් අභ්‍යන්තර පරිසරයට අයිති නෑ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ඒක. 4 බලන්න. සේවකයෝ කියන එක ළමයි එන්නේ නැහනේ කොහොමත්. සේවකයෝ කියන එක අභ්‍යන්තරනේ අයිති. එහෙනම් පුතේ මේකෙදී එකම පරිසරයට අයිති වෙන්නේ. කියන්නේ බාහිර පරිසරයට විතරක් අයිති වෙන්නේ ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ,
තරගකරුවෝ සහ ආර්ථික පරිසරය. කවුද? ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ සහ ආර්ථික පරිසරය කියන එක තමයි පුතේ අයිති වෙන්නේ. නම් 8ට උත්තරේ කීයද? 3. රයිට් 8ට උත්තරේ 3. රයිට් ඒ විදිහට ලස්සනට පේපරේ කරන්න. මාත් එක්ක පේපරේ ලස්සන කරන්න. 9 බලන්න හොඳ ළමයි වගේ. රයිට් 9. රයිට් නේද? දැන් 10 වසරේ නේද? අලුතෙන් 10 වසරට එහෙම ඇවිල්ලා නිකන් නේද? රයිට් එන සීන් එකේ වගේනේ කට්ටිය ඉන්නේ. රයිට් වැඩ ටිකක් කරන්න. මොකද ළමයි 9 වසරේ වගේ මේ වාර විභාග ලකුණු එහෙම ඉන්නේ නැහැ පඩපඩ ගාලා නේද? රයිට් පඩපඩ ගාලා ලකුණු එහෙම ඉන්නේ නැහැ. අපි ටිකක් වැඩ කරන්න ඕනේ නේ. ආතල් ගන්නවා වගේම වැඩ ටිකක් කරන්න ඕනේ හොඳ පුතාලා ඈ. හරිද? එතකොට තමයි වැඩේ හොඳට මේ තියෙන්නේ. හරි බලන්න පුතේ. මිනිස් අවශ්‍යතා සහ උවමනා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ. හරි. අවශ්‍යතා තුලින් උවමනා ගොඩනැගීම. රයිට් බලමු ඒකත් හරි. රයිට් ඒක හරි. අවශ්‍යතා පොදු වන අතර උවමනා පුද්ගලික වීම ඒකත් හරි පුතේ. රයිට් ඒකත් හරි. රයිට් ඒකත් හරි. ඊට පස්සේ උවමනා තුලින් අවශ්‍යතා ගොඩනැගීම නෑනේ ළමයි. මේ හිතන්නකෝ. පුතේ ආහාර කියන අවශ්‍යතාවයේ නිසා නේද අපි බත් මිලදී ගන්නෙ. ඔයාලට තේරුණාද? ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න නේද අපි බත් මිලදී ගන්නෙ. ඒතර පුතේ ආහාර කියන්නේ අවශ්‍යතාවයක්. හරි. ආහාර කියන්නේ අවශ්‍යතාවයක්. හැබැයි බත් කියන්නේ මොකද්ද? උවමනාවක්. right උවමනාවක්. ඒතර පුතේ ඉස්සල්ලාම අපිට අවශ්‍යතාවය තමයි හැදෙන්නේ. අවශ්‍යතාවයෙන් තමයි උවමනාව හැදෙන්නේ. නිසා උවමනා තුලින් අවශ්‍යතා ගොඩනැගේ කියන එක පුතේ වැරදි. right එහෙනම් මේකේ වැරදි ප්‍රකාශය තමයි අහන්නේ. උත්තරේ පුතේ මොකද්ද? උවමනා තුලින් අවශ්‍යතා ගොඩනැගීම. එහෙම වෙන්නේ නැහැ ළමයි. එහෙම වෙන්නේ අවශ්‍යතාවය හැදිලා තමයි අපේ මොනවද උවමනාව ඇති වෙන්නේ. අවශ්‍යතාවය හැදිලා තමයි ළමයි උවමනාව ඇති වෙන්නේ. අවශ්‍යතාවයෙන් තමයි උවමනාව ඇති වෙන්නේ. රයිට් තේරුණාද? හරි. ඒකත් හරි එනවා. හරි ඊට පස්සේ බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නේ. හරි. හරි. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශව අතරින් අයිතිකාර පාර්ශවය අපේක්ෂා කරන අරමුණු අතර නොගැලපෙන අරමුණ පරිස්සමෙන් අහන්නේ පුතේ අයිතිකාරයට නොගැලපෙන එක අයිතිකාරයට ගැලපෙන්නේ නැති එක. ළමයි ආයෝජනයේ සුරක්ෂිතතාවය කියන්නේ මොකද්ද? පුතේ යොදවපු සල්ලි වල රයිට් බලා ගන්නකෝ. යොදවපු සල්ලි වල සුරක්ෂිතතාවය අයිතිකාරයා හිතනවා. ඒක හරි අයිතිකාරයා හිතනවා ළමයි. ප්‍රමාණවත් ලාභයක් ලැබීම අයිතිකාරයා පුතේ හිතනවා. අයිතිකාරයා හිතනවා. ව්‍යාපාරයේ අනාගත වර්ධනය ගැන අයිතිකාරයා පුතේ හිතනවා. රයිට් ළමයි අයිතිකාරයා හිතන්නේ නැත්තේ මොකද්ද? රැකියා තෘප්තිය. පුතේ මේ රැකියා තෘප්තිය ලැබීම කියන එක කාටද අයිති වෙන්නේ? රැකියා තෘප්තිය අයිතිකාරයට නෙමෙයි ළමයි සේවකයන්ට. රයිට් සේවකයන්ට. රයිට් සේවකයන්ට තමයි පුතේ රැකියා තෘප්තිය කියන එක අදාළ වෙන්නේ. මොකද අයිතිකාරයා සේවකයෙක් නෙමෙයි ළමයි. අයිතිකාරයා හිතන්නේ ආයෝජනයේ සුරක්ෂිතතාවය ගැන හිතනවා. ප්‍රමාණවත් ලාභයක් ලැබෙනවද නැද්ද කියලා හිතනවා. ව්‍යාපාරයේ අනාගත වර්ධනය ගැන හිතනවා. අන්න ඒව තමයි පුතේ කවුද? අයිතිකාරයා හිතන්නේ. අයිතිකාරයා හිතන්නේ අන්න ඒ වගේ දේවල්. රයිට් අයිතිකාරයා රැකියාවක් කරන්නේ රැකියා තෘප්තිය ගැන හිතන්නේ. රැකියා තෘප්තිය හිතන්නේ කවුද පුතේ? සේවකයෝ. හරි 11 අභ්‍යන්තර පරිසරයට අයිති වෙන්නේ මතකද පුතේ? අභ්‍යන්තර පරිසාධක කියා දුන්න කවුද? රයිට් අයිතිකරුවන්. රයිට් අයිතිකරුවන් ඊට පස්සේ ළමයි කළමනාකරුවන්. රයිට් අයිතිකරුවන් කළමනාකරුවන් අනිත් එක ළමයි කවුද? සේවකයන්. රයිට් අයිතිකරුවන් කළමනාකරුවන් කවුද අනිත් එක්කෙනා? සේවකයන්. එහෙනම් බලන්න පුතේ උත්තර තියෙද කියලා. අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන්. රයිට් එහෙම උත්තර ඇතිද? අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ. උත්තරේ කීයද පුතේ? උත්තරේ 2. අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ. මේක තමයි අභ්‍යන්තර පරිසරයට අයත් වන්නේ. හරි මම ඉක්මනට වීඩියෝ ටික දාන්නම් ළමයි. ඉක්මනට වීඩියෝ ටික දාන්නම්. ඒ වගේම ළමයි ලයිව් යනවා. YouTube ලයිව්ත් යනවා අපි සමහර කොටස් උගන්වන ඒවා ගණන් උගන්වන ඒවා එහෙම නේද? YouTube ලයිව් එකෙත් යනවා. ඒ නිසා ළමයි ඒ ටිකෙත් වැඩ ටික කරමු. රයිට් ලයිව් ඇවිල්ලා වැඩ ටික කරන්න
අනිවාර්යෙන් අපේ WhatsApp channel එකට එකතු වෙන්න පුතේ. නැත්තම් ඔයාලට දාන අප්ඩේට් එකම හොයාගන්න බෑනේ. නිසා අනිවාර්යෙන්ම WhatsApp channel එකට එකතු වෙලා ඉන්න. දන්න යාළුවොත් අනිවාර්යෙන්ම පුතේ channel එක යවන්න. දන්න යාළුවෝ set එකටත් යවලා නේද? දන්න යාළුවෝ set එකත් තිබිලා ඔයා විතරක් නෙමෙයි මුළු ඉස්කෝලේම කොට දාගමු. ඔයාලගේ ඉස්කෝලේ කොමර්ස් කරන set එකම ඉන්නේ. ඔයාලගේ ඉස්කෝලේ කොමර්ස් කරන set එකම right කොට දාගමු. right මොකද ගොඩක් කට්ටිය කොමර්ස් වලට පන්ති යන්නෙත් නැහැ. ලංකාවේ එහෙම හරියමම් පන්තිත් නැහැ නේද? එහෙම කේස් එකකුත් තියෙනවනේ ඉතින්. ඒ නිසා ඔයා මේකෙන් වැඩ ටික කරගන්න. වැඩ ටික හොඳට කරගන්න. අඩුපාඩු ටික හදාගන්න. එතකොට වැඩේ කොට දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ පුතේ නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියලා හඳුන්වනවලු. ප්‍රාග්ධනයට විතරක් අයිති වෙන්නේ. ප්‍රාග්ධනය කියන්නේ පුතේ මිනිසා විසින් නිපද වූ දෑ. right මොනවද? මිනිසා විසින් right මිනිසා විසින් නිපද වූ දෑ. මිනිසා විසින් නිපද වූ දෑ තමයි අපි ප්‍රාග්ධනය කියන්නේ. right බලන්න පුතේ යන්ත්‍ර සූත්‍ර ඛනිජ සම්පත් නෑ ළමයි. ඛනිජ සම්පත් එන්නේ ඛනිජ සම්පත් අයිති වෙන්නේ පුතේ භූමියට ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක්. යන්ත්‍ර සූත්‍ර කලමනාකරුව නෑ පුතේ. කලමනාකරුව එන්නේ නෑ. right කලමනාකරුව කියන්නේ ළමයි ශ්‍රමය. right මිනිස්සෙක් නේ ඒක එන්නේ නෑ. යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි රථ වාහන මුදල් උත්තරේ පුතේ මිනිසා විසින් නිපද වූ දේවල්. right මිනිසා විසින් නිපද වූ දේවල් උත්තරේ කියද පුතේ මිනිසා විසින් නිපද වූ දේවල් යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි රථ වාහන මුදල්. right ළමයි මේකේ හතරවෙනි උත්තරේ එන්නේත් නැහැ. මොකද කලමනාකරුවෝ තියෙන නිසා. right කලමනාකරුවෝ තියෙන නිසා යන්ත්‍ර සූත්‍රෙ එන්නේත් නැහැ. right ඔයා පුතේ උසස් පෙළට කොමර්ස් එකම කරන්න ඉතින් ඉන්නවා නම් right එතනදී චූටි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. right එතනදී ඔය ප්‍රාග්ධනය කියන සංකල්පේ චූටි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටික අපි right උසස් පෙළදී කතා කරමු. දැනට ඕනේ නැහනේ. කොමර්ස් කියන විෂයට ළමයි ආස වෙන්න. නේද? කොමර්ස් කියන විෂයට ආස වෙන්න. ආස වෙන්න ඔයාට ඒ විෂය හරි ලේසි වෙනවා. right ඇත්තටම ළමයි කොමර්ස් කියන විෂය ගොඩක් ලේසි. මහලුක අමාරුවක් නැහැ. ඒකක් ගන්න ලේසිම විෂයක් ළමයි කොමර්ස් කියන විෂය. right ඒකක් ගන්න ගොඩක්ම ලේසි විෂයක් තමයි පුතේ මේ කොමර්ස් කියන විෂය. right අපි පාඩම් 20ම කතා කරමු. 10 වසරේ පාඩම් 12ක් තියෙනවා පුතේ. right 11 වසරේ පාඩම් 8ක් තියෙනවා. ඔය ඔක්කොම ලස්සනට කතා කරමු. right ඔය ඔක්කොම ලස්සනට කතා කරමු. එතකොට පුතේ මේ හොඳට හදා ගන්න පුළුවන් අපිට හරි ළමයි බලන්න ඊළඟ ප්‍රශ්නේ ඇල්මැති පාර්ශවයෙන් ව්‍යාපාර සඳහා විවිධ දායකත්වයන් අපේක්ෂා කරයි පුතේ ශ්‍රම ඵලදායිතාවේ වැඩි කිරීම අපේක්ෂා කරන්නේ කවුද ළමයි අපි දන්නවා ශ්‍රම ඵලදායිතාවේ කියන්නේ ළමයි right ශ්‍රම ඵලදායිතාවේ කියන්නේ ශ්‍රමයනේ ශ්‍රමයේ සපයන්නේ කවුද ළමයි සේවකයනේ නම් ශ්‍රම ඵලදායිතාවේ වැඩි කරගන්න අපේක්ෂා කරන්නේ කවුද පුතා සේවකයන් right සේවකයන් තමයි ශ්‍රම ඵලදායිතාවය වැඩි කරගන්න අපේක්ෂා කරන්නේ හරි ඊළඟට ළමයි බලන්න පුතේ මේ ප්‍රශ්නේ නම් අමාරුයි right 14 ප්‍රශ්නේ ළමයි ටිකක් අමාරුයි හරි බලමු පුතේ රජයේ විසින් සහල් සඳහා මිල පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය මොන පරිසරයේද ළමයි රජය නේද එහෙනම් රජය මිල පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා කියන්නේ දේශපාලන පරිසරය කියන එක right රජයේ විසින් සහල් සඳහා මිල පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා මොකද්ද පුතේ දේශපාලන පරිසරය right ඒකට විරුද්ධ වූ වෙළඳුන් සහල් සැඟවුවා ළමයි right ඒක නම් පරිසරයට අදාළ නැහැ right ඒකට විරුද්ධ වෙච්ච නේද ඒකට විරුද්ධ වෙච්ච වෙළඳු සහල් හැංගුවලු රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා වැඩි මිලට සහල් විකුණන වෙළඳුන්ට නඩු පැවරුවලු. ළමයි නඩු පවරනවා කියන්නේ මොකද්ද? නඩු පවරනවා කියන්නේ නීතියක්. නෛතික පරිසරයට අයිති වෙන්නේ, right? ඒක අයිති වෙන්නේ නෛතික, right? ඒක අයිති වෙන්නේ නෛතික පරිසරයට, right? රජය මිල පාලනයක් ගේනවා දේශපාලන පරිසරයට පුතේ, right? නඩු පවරනවා ඒක අයිති වෙන්නේ නෛතික පරිසරයට, right? ඒක අයිති වෙන්නේ නෛතික පරිසරයට, right? ඊට පස්සේ පුතේ හරි මෙම තත්ත්වය නිසා වෙළඳ පොලේ මිල ඉහළ ගියා. පුතේ මිල ඉහළ යනවා කියන්නේ උද්දමනයනේ. ඒකයිති වෙන්නේ ආර්ථික පරිසරයට right නේද? ඒකයිති වෙන්නේ ආර්ථික පරිසරයට right
ඒක අයිති වෙන ආර්ථික පරිසරයට. ඒකට විකල්පයක් ලෙස පිටරටින් හාල් ගෙන්නවලු මේ සහල් ආනයනය කරා සහල් පිටරටින් ගෙන්නවා කියන්නේ පුතේ අයිති වෙන්නේ මොකටද? ගෝලීය පරිසරයට. රයිට්. මොකටද අයිති වෙන්නේ? ගෝලීය පරිසරයට. බාන උත්තරයක් තියෙද කියලා. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය. උත්තරයක් තියෙනවා. උත්තරේ 3. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය. රයිට්. ඔයා සමහර විට පුතේ මේ මෙච්චර අමාරු ප්‍රශ්න කරලා නැතුව ඇති. හැබැයි ළමයි ප්‍රමිතිය මේක නේද? මේ ප්‍රමිතියට ඔයා වැඩ ටික කරොත් මේ ප්‍රමිතියට ඔයා පුතේ වැඩ ටික කරොත් ආපහු ඔයාට වර්ධින්නේ නැහැ. රයිට්. ඔයාට විභාගයට එන ලේසිම ලේසි රයිට් නේද? ලේසිම ලේසි ප්‍රශ්න ටික ගොඩ දා ගන්න පුළුවන්. රයිට් නේද? රයිට්. අමාරුවක් කරමු. අමාරුවක් කරන්න රයිට්. ඔයාට පේපරේ ලේසි වෙන එකයි වෙන්නේ. පුතේ ව්‍යවසායකයෙකුගේ ප්‍රධානම කාර්යය ගොඩක් ළමයි වරද්දනවා. පුතේ ව්‍යවසායකයෙකුගේ ප්‍රධානම කාර්යය නව්‍යතා සම්පාදන නැත්නම් නව නිපයුම් බිහි කිරීම කියන්නේ මේක. රයිට්. නව්‍යතා සම්පාදන නැත්නම් නව නිපයුම් රයිට්. රයිට්. නව නිපයුම් ඒක ලියා ගන්න ඕනේ. නව්‍යතා සම්පාදන නැත්නම් අලුත් දේවල් බිහි කිරීම තමයි පුතේ ව්‍යවසායකයෙකුගේ ප්‍රධානම කාර්යය. ගොඩක් කට්ටිය හිතන්නේ පුතේ ලාභ ඉපයීම කියලා නෑ. වැරදි ඈ. ගොඩක් කට්ටිය හිතන්නේ ලාභ ඉපයීම කියලා නෑ. වැරදි. ලාභ ඉපයීම නෙවෙයි. ඊට පස්සේ පුතේ හරි. ඔයාලට මේ වෙද්දි ඉස්කෝලේ යන්නේ මොන පාඩමද කියලා පුතේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් හැම දරුවෙක්ම ඔයාලට මේ වෙද්දි ඉස්කෝලේ යන්නේ මොන පාඩමද කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ පාඩමට අදාළ පේපර් ටිකක් එහෙම තව ඉස්සරහට කරන්නම් ඈ. හරි බලන්න පුතේ. ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශ්වයන් ව්‍යාපාර තුලින් විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරයි. රයිට්. අහනවා පුතේ කළමනාකරන හා සේවක පාර්ශවය අපේක්ෂා කරන්නේ. හරි පුතේ බලන්න. රයිට්. පළවෙනි එක බලන්න. කළමනාකරණට පුතේ රැකියා තෘප්තිය හරි. හැබැයි සේවකයා ඉහළ ලාභයක් ගන්න නෑනේ ළමයි. එහෙනම් පළවෙනි එක වැරදි. මොකද ඉහළ ලාභයක් ගන්න ළමයි කවුද? අයිතිකරුවා. අයිතිකරුවන්. හරි. අයිතිකරුවන් තමයි ඉහළ ලාභයක් ගන්න. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. රයිට්. කළමනාකරු නිවැරදි තීරණ ගැනීම හරි පුතේ. සේවකයා සාධාරණ වැටුමක් නැත්නම් පඩියක් ලබා ගැනීම. අන්න පුතේ උත්තරේ නිවැරදි තීරණ ගැනීම ඒ වගේම සාධාරණ වැටුමක් ලබා ගැනීම. රයිට්. නිවැරදි තීරණ ගැනීම සාධාරණ වැටුමක් ලබා ගැනීම ඒක අයිති වෙන්නේ කාටද පුතේ? කළමනාකරුවට හා සේවකයාට. මෙන්න මේ ටික හොඳට බලන්න ළමයි. මේවා හොඳට බලන්න. එතකොට ඔයාට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ වැට්බද්දක් පැනවීම මගින් බලපෑමක් නොවන රයිට් ව්‍යාපාර පරිසරය කුමක්ද? පුතේ වැට්බද්දක් කියන්නේ ආගන්නකො ළමයි වැට්බද්දක් කියන්නේ රජයේ පනවන බද්දක්. රයිට්. ඒක ළමයි දේශපාලන පරිසරයට බලපානවා. රයිට්. එතකොට ඒක දේශපාලන පරිසරයට බලපානවා ළමයි. රයිට්. රයිට්. පුතේ බද්ද නිසා භාණ්ඩවල මිල ඉහළ යනවා කියන්නේ ඒක ආර්ථික පරිසරයට බලපානවා. ව්‍යාපාර පරිසරයට කොහොමත් බලපානවා ළමයි. මොකද හේතුව රයිට් දේශපාලන පරිසරය ආර්ථික පරිසරය තියෙන්නේ ව්‍යාපාර පරිසරය ඇතුළේනේ. පුතේ වැට්බද්ද පනවන එක එහෙම තාක්ෂණික පරිසරයට බලපානවා කියලා කියන්න බෑ. රයිට්. එහෙනම් උත්තරේ පුතේ මොකද්ද? උත්තරේ 4 තාක්ෂණික පරිසරය. රයිට්. අනිවාර්යෙන් දේශපාලන පරිසරයේ තමයි වැට්බද්ද තියෙන්නේ. වැට්බද්ද පැනවුවා මිල වැඩි වෙනවනේ පුතේ. ඒක ආර්ථික පරිසරයට බලපානවා. රයිට්. 18 බලන්න හොඳ ළමයි වගේ. රයිට්. පුතේ ආර්ථික පරිසරයට අයත් උද්දමනය ලෙස හඳුන්වන්නේ මින් කුමක්ද? ආර්ථික පරිසරයේ උද්දමනය. පුතේ උද්දමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල අඛණ්ඩව වැඩි වෙනවා කියන එක. රයිට්. දැන් උදාහරණයක් විදිහට පුතේ පාන් ගෙඩියක් රුපියල් 30ට තිබ්බා. නේද? ආපහු 50 වෙනවා. රයිට් 100 වෙනවා. ඔන්න ඔය විදිහට ළමයි අඛණ්ඩ වැඩිවීමක් තමයි උද්දමනය කියන්නේ. නම් පුතේ මේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. රයිට්. අඛණ්ඩව ඉහළ යාම තමයි පුතේ අපි කියන්නේ මොකද්ද? උද්දමනය කියලා. මතක තියාගන්න ඈ. මතක තියාගන්න නිකම් භාණ්ඩවල මිල ඉහළ යන එක නෙමෙයි පුතේ. නිකම් භාණ්ඩවල මිල ඉහළ යන එක නෙමෙයි. රයිට්. අඛණ්ඩව ඉහළ යන එක තමයි උද්දමනය කියන්නේ. හරිද පුතා?
හරි ඊට පස්සේ 19 ගෝලීය පරිසරයෙන් වාසියක් සහ අවාසියක්. පුතේ ගෝලීය පරිසරය කියන්නේ පිටරටත් එක්ක අපි ගනුදෙනු කරනවානේ නේද? මේ වෙද්දී යුද්ධයක් එහෙම ඇති වෙලා තියෙන්නේ නේද? රයිට් වාසියක් සහ අවාසියක්. පළවෙනි උත්තරේ බලන්න. රයිට් බදු සහන ලැබීම වාසියක් තමයි ළමයි මේ. බදු සහන ලැබීම වාසියක් තමයි. හැබැයි ගුණාත්මක විදේශ භාණ්ඩ ලැබීම අවාසියක් නෙමෙයිනේ ළමයි. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. ඒ දෙකම වාසි. රයිට්. ඒ දෙකම වාසි. නවීන තාක්ෂණය ලබාගත හැකි වාසියක්. දේශීය නිෂ්පාදනයට බාධාකාරී වීම අවාසියක්. අන්න පුතේ උත්තරේ. නවීන තාක්ෂණය අපිට ලැබෙනවා. රොබෝ තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය වගේ දේවල් අපිට ලැබෙනවා. ඒ වගේම දේශීය නිෂ්පාදනයට බාධාකාරී ලංකාවේ හදන සබන් වලට, කිරිපිටි වලට, ඔය වගේ දේවල් වලට පුතේ මොනවද? බාධාකාරී වෙනවා. රයිට් බාධාකාරී වෙනවා. රයිට්. හරි පුතා. ඔන්න ඔය විදියට අපි පුතේ අපි තව පේපරයක් සාකච්ඡා කරලා ඉවර කරා. රයිට්. එහෙනම් පුතේ දාගන්න ප්‍රශ්න 19ක් තිබ්බා. රයිට්. ප්‍රශ්න 19න් කීයද? ටිකක් අමාරුයි ඈ. ප්‍රශ්න 19න් කීයද? ඔයා 19න් කීයද කියලා කමෙන්ට් එකකුත් දාන්න අනිවාර්යෙන්ම. රයිට්. රයිට් 19න් ඔයාට කීයක් ලකුණු තියද? රයිට් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි රචනා ප්‍රශ්න පත්‍රයකුත් කතා කරමු පුතේ පළවෙනි වාර විභාගයට අදාළව. ඒ වගේම අපි පාඩම් ටිකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරමු. අනිවාර්යෙන් පුතේ අපේ රයිට් YouTube channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ටත් අනිවාර්යෙන්ම share කරන්න. ඒ වගේම පුතේ අපේ WhatsApp channel එකට එකතු වෙන්න අනිවාර්යෙන් description එකේ දාලා තියෙනවා. මේ PDF එක download කරලා print out අරගෙන කරගන්න පුළුවන්. ඒ නිසා ළමයි commerce ගැන බය වෙන්න එපා. commerce අංග සම්පූර්ණ A to Z සම්පූර්ණම නොමිලේ අවුරුදු දෙකම වාට රයිට් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා පුතේ වැඩේ කරගන්න පුළුවන්. රයිට් එහෙනම් රයිට් අපි අදට ඉවර කරන ළමයි නම් තවත් වීඩියෝ එකකින් සුපුරුදු පරිදි හමු වෙමු.